අද මං ඔයාලට ගෙන කතාව අග්ගික ජාතකය. අපමහා බෝසතාණන් වහන්සේ මේ රජකුව ඉඳලා තම සනුහරය තම පිරිස කණ්ඩායම නුවණින් ආරක්ෂා කරගත් ආකාරය විදහා දක්වන ජාතක කතාවක් මේක. සැබෑ ගුණවන්තයා මනින්නේ, සැබෑ පුණ්‍යවන්තයා විශිෂ්ට පුද්ගලයා මනින්නේ ඔහුගේ රූපයෙන් පෙනුමෙන් නොව ක්‍රියාවෙන් බව ඔප්පු කරන ජාතකය අග්ගික ජාතකය. අපමහා බෝසතාණන් වහන්සේ එක් ආත්මයක 80,000ක මීරංචුවකට නායකත්වය දෙමින් ඉතාමත් ශාස්ත්‍රීය වනාන්තරයක ජීවත් වුණා. ඔවුන්ට කන්ට බොන්ට ඇතිත් පදන් කෑම බිම මෙහි තිබුණා. හරිම ශාස්ත්‍රීයයි. නමුත් මේ සැපය මේ සතුට හුඟ කාලයක් තිබුණේ නැහැ. ඒකට හේතුව තමයි මේ වනාන්තරයේ හරහා විශාල ලැව්ගින්නක් පැතිරලා යනවා. මේ මීරංචුව ආරක්ෂිත බෙනයක් අසල රැඟවෙනවා. නමුත් මේ ගින්නෙන් බේරෙන්න බැරි වෙන එක වෘකයෙක්, එක නරියෙක් අතරමන් වෙනවා. මේ නරියා කරන්නේ කුමක්ද? එක බෙනයක් ඇතුළේ තමාගේ හිස සඟවාගෙන මේ ගින්නෙන් ආරක්ෂා වෙනවා. නමුත් ගින්න පැතිරිලා ගියායින් පස්සේ, ගින්න අවසන් වුණායින් පස්සේ මේ නරියාගේ ඇඟේ ලෝම ගින්න විසින් පුළුස්සා ගිහින් අවසන්. නමුත් එකම එක කෙස් රොදක් හිස් මුදුනේ ඉතා අලංකාරව පූජකවරයෙකුගේ ආකාරයට තිබුණා. මේක ඔහු දැක්කේ දිය පිපාසාවෙන් දියබොන්ට විලකට ගිහිල්ලා හිස පොවන විට. මොහු දිය බිල අවසාන හිතනවා මේක හොඳයි මට යැපෙන්ට. කොහොමද ඔහු හිතුවා? අර දිවි බේරාගත් අයෙකු විදිහට නෙවෙයි, කපටි පුද්ගලයෙකු ලෙස හිතුවා මේකෙන් මට යම් උපක්‍රමශීලීව ජයක් ලබන්න පුළුවන්. මේ උපක්‍රමශීලීව පළ ප්‍රයෝජන ගන්නට පුළුවන් කියලා හිතමින් තව තවත් ඉදිරියට යනවා. එහෙම යනකොට ඔහු දකිනවා අර මීරංචුව, අර ආරක්ෂිත බෙනය තුල වාසය කරන මීරංචුව. ඊට පස්සේ මීරංචුවේ නායකයා අහනවා, ඔබ කවුද? කුමකටද මෙහි ආවේ? මම තමයි ගිනි දෙවියන් පුදන භාරද්වාජ. මං ආවේ ඔබලාගේ ආරක්ෂාවට, ඔබලාගේ සැපත සතුට සඳහා. ඔබ කොහොමද අපිව ආරක්ෂා කරන්නේ? මේ රජතුමා අහනවා. මේ රජතුමා කවුද? තිලෝගුරු සම්මා සම්බුද්ධත්වයට පත්විච්ච අපගේ බෝසතාණන් වහන්සේ. උන්වහන්සේ අහනවා, මේ රජතුමා අහනවා, ඔබ කොහොමද අපිව ආරක්ෂා කරන්නේ? මම හැම උදෑසනකම ඔබගේ මීරංචුවේ ගණන ගනිනවා. හරිද? හවස් යාමේ ඔබගේ මීරංචුවේ ගණන ගනිනවා. එතකොට අපිට දැනගන්න පුළුවන් සියලු දෙනාම ඉන්නවාද? කාටවත් අනතුරක් නැද්ද කියලා. හැම උදෑසනකම හැම රාත්‍රියකම මේ නරියා මොකක්ද කරන්නේ? මීරංචුව ගණන් කරනවා. නමුත් මීරංචුවේ අගටම යන මීයා උදෑසනකමයි රාත්‍රියකමයි ගොදුරු කරගන්නවා, ආහාරයට ගන්නවා. ටික දවසක් ගත වෙනවා. මීරංචුවේ එකා දෙන්න අඩු වෙලා ගොඩාක් පිරිසක් අඩු වෙනවා. මේක මීරංචුවේ අය අතර මීරංචුව අයට දැනෙනවා. ඔවුන් කතා බහ කරනවා, කෝ මෙයා නෑනේ, මෙයා නෑනේ, අරයා නෑනේ, අපේ ගොඩක් අය අඩු වෙලානේ කියලා මුන් සාකච්ඡා පවත්වනවා. ඊට පස්සේ මේ බව මේ රජතුමාට, බෝසතාණන් වහන්සේට ප්‍රකාශ කරනවා. බෝසතාණන් වහන්සේ මේ රජතුමා කල්පනා කරනවා, එකටම මේකට හේතුවක් තියෙන්න පුළුවන්. එහෙනම් අවසානයේට මම ගමන් කළ යුතුයි. ඒක මගේ යුතුයකම, ඒක මගේ වගකීම. අපේ කණ්ඩායම රැක ගැනීම නායකයෙකු වශයෙන් මගේ යුතුයකම කියලා මීරංචුවේ අගටම ගමන් කරනවා. ඔහුගේ අවස්ථාව එනවා. නරියා කුමක්ද කරන්නේ? මීයව ඩැහැ ගන්නට පනින්න හදනවා. නමුත් නරියාට කලින් වේගවත් වෙච්ච මේ රජතුමා කුමක්ද කරන්නේ? ඔබ හැමදාම කළේ අපිට ආරක්ෂාව සපයපු එක නෙවෙයි. අපේ මේ සනහුරේ ගොඩක් අය ඔබ කෑවා. ඔබ වංචාකාරයෙක්. වෘකයාගේ බෙල්ල මතට පැන්න වෘකයාව පරාජයට පත් කළා තමන්ගේ සනුහරය ආරක්ෂා කරනවා. ඔහුගේ මේ ගුහාව තුළ ඔවුන් සතුටින් ජීවත් වෙනවා.
මේ කතාවෙන් කුමක්ද අපට දැනගන්ට පුළුවන්. මේ කතාවෙන් කුමක්ද අපට ඉගෙන ගන්ට පුළුවන්. කෙනෙකුගේ පෙනුම හැටි ස්වභාවය මත ඔහු මනින්ට බැහැ. ඔහු මනින්න පුළුවන් ඔහුගේ ක්‍රියාකලාප, ඔහුගේ ගතිගුණ ආශ්‍රයෙන් තමයි හැමෝටම දැනගන්ට පුළුවන්. ඔහු කවුද කියලා හරියට දැනගන්ට පුළුවන්. එහෙනම් මේ අග්ගීක ජාතකය තුළින් ඔබගේ ජීවිතයටත් යමක් එකතු පහදු කරගන්නා ලෙස ඉල්ලා සිටිමින් ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.